හෙලෝ ඔයාලට කොහමද? මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද තමයි අපේ ගමේ පන්සලේ කටිනේ තියෙන්නේ. අපිත් මේ පන්සලට යන ගමන් තමයි ඉන්නේ කටින පින්කම සඳහා. මේ තමයි කටින පින්කම සඳහා අපේ පන්සල ලස්සන කරලා තියෙන ආකාරය. මාරම ලස්සනයි අද නම් පන්සල. දන්න දෙන අයට සැප සම්පත් ඉතිරේවා අපෝපකාර කරන අයටද පින්පත් වේවා මියගිය ඥාතිවරුන් සුවපත් වේවා හැමතෙම උතුම් නිර්වාණය හිමි වේ. අපි පන්සලේ ටිකක් වෙලා ඉඳලා කටින තියෙන ගෙදරටත් ගිහිල්ලා කටින චීවරයටත් අත ගහලා ගෙදර යන්න තමයි ලෑස්ති වුණේ. අපි රැට එළි වෙන්න වගේ හිතන් ඉන්නවා කටින පෙරහැර පිටිපස්සෙනුත් යන්න. ඒ ටිකත් ඔයාලට පුළුවන් වුණොත් වීඩියෝ කරලා තිබ්බොත් ඒ ටිකත් මේකට මැට් කරන්නම්. අපි මේ පාර කටිනෙට පූජා කරන්න හිතාගෙන මුතු කුඩයක් මුතුවට අල්ලලා ලස්සන කරලා සැරසිල්ලක් කරා මේ මුතු කුඩේට. ඒ ටිකත් මේ සරසන විදිහේ පොඩි වීඩියෝ කෑල්ලක් ෂෝට් විදිහට නම් දාලා ඇති. ඒ ටික බලපු නැති කට්ටියත් බලන්න පුළුවන් විදිහට වීඩියෝ එකේ අන්තිමට ඒ වීඩියෝ කෑල්ලත් ඇඩ් කරන්නම්. මහා සංඝරත්නයේ අතගස්සලා අර පිළිවෙල තැන්පත් කරලා තියෙන ආසනයේ මතින් පියන හැටියට හැම දිනාටම කරුණාවෙන් සිතක්. ආයත පිළිතුරු සූදානම් වෙන්න දානේ පූජා කරන්න හාමුදුරුවන්ට. ඔයයන්න් ගිනාපු පිළිතර පිළිබඳව ඔයාලට කොහොමද වීඩියෝ එක ගැන හිතෙන්නේ? වීඩියෝ එක කොහොමද channel එක subscribe කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. පින්කඳ බබලන රන් රැස් දහරේ දංකඳ අඩුවක් නැත පින් සාරේ ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි.